මයිකල් ජැක්සන් ඔහුව ගැන අපි හැමෝම දන්නවනේ. සංගීත ලොවේ අභිෂේක නොලත් රජ්ජුරුවෝ කියලා තියාව හඳුන්වන්න පුළුවන්. එයාට ලොකුම ලොකු ආසාවක් තිබුණා. ඒ තමයි අවුරුදු 150ක් ජීවත් වෙන එක. ඒ වෙනුවෙන් එයා මොනවද කළේ දන්නවද? දොස්තරලා 12 දෙනෙක් පූර්ණකාලීනව එයාගේ ගෙදර වැඩට තියාගත්තා. හිස මුදුනේ සිට දෙපතුල දක්වාම හැමදාම වෛද්‍ය පරීක්ෂණ කරන්න ගත්තා. වේලක කෑමක් කෑවෙත් ඒ කෑම ලැබ් එකෙන් පරීක්ෂණ කළයින් පස්සේ ඔහුගේ නිදන කාමරයට වෙනම විශේෂ ඔක්සිජන් පහසුකම් සලසාගෙන තිබුණා. හදිසියකදී ශරීර අවයව ලබා ගන්න ඩෝනස්ලත් ලෑස්ති කරගෙනයි හිටියේ. කොටින්ම කියනවා නම් එයා දොස්තර කෙනෙක්ගෙන් අහන්නේ නැතිව අඩියක්වත් ඉස්සරහට තිබ්බේ නැහැ. මේ හැම උත්සාහයකම එකම අරමුණ අවුරුදු 150ක් ජීවත් වෙන එක. නමුත් ඔහු අවාසනාවන්ත ලෙස 2009 ජූනි 25 වෙනිදා අවුරුදු 50ක් තිබියදී හදිසියේ මිය යනවා. ලෝකයේ මිනිස්සු කෝටි ගාණක් එයාගේ අවමංගල්‍ය කටයුතු සජීවීව නරඹුවා. මේක සංගීත සංදර්ශනයේ කොටසක් නෙවෙයි. මේකෙන් අපිට මොකද්ද තේරෙන්නේ? සුබ්හානල්ලාහ්, අල් කුර්ආනයේ කියනවා සෑම ආත්මයක්ම මරණය රස විඳිය යුතුයි කියලා. ඒ වගේම කොතරම් ලොකු බලකොටුවක් තුල හැංගිලා හිටියත් මරණය හොයාගෙන එනවා කියලා අල් කුර්ආනයේම සඳහන් වෙනවා. කොච්චර කෝටි ගණන් සල්ලි තිබුණත් කාටවත් මරණය ජය ගන්න බෑ. මම රෂාඩ් රෆීක් තන්වීරි.